අයිබෝවන් හිතවතුනි ඔන්න ජනාධිපතිවරයා බජට් එක ඉදිරිපත් කරයින් පස්සේ අපි කරන තුන්වෙනි වීඩියෝ එක මේක. මම හිතන්නේ මේ වෙනකොටත් පළවෙනි සහ දෙවෙනි වීඩියෝ එකට විශේෂයෙන් පළවෙනි වීඩියෝ එකට විශාල ප්‍රේක්ෂක ප්‍රචාර ලැබීමෙන් පවතින අපේ හිතවතුන් සාමිත්‍රයන් එක නරඹමින් තියෙනවා. සෑහෙන ප්‍රචාර දක්වමින් තියෙනවා. කටි කමෙන්ට්ස් කරනවා. සමහර ඉල්ලීම් කරනවා. අහවල් දේවල් ගැන නැවත නැවත සාකච්ඡා කරන්න කියලා. ඒවටත් ගරු කිරීමක් විදිහට තමයි මම හිතන්නේ මම මේ තුන්වෙනි වීඩියෝ එක කරන්නේ. හැබැයි මේකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන නිශ්චිත කරුණක් සම්බන්ධව නෙමෙයි. බජට් එකත් එක්ක මම හිතන්නේ දේශපාලනිකව ගත්තයින් පස්සේ මොකද්ද මේ බජට් එක නිසා දේශපාලනික සිදුවෙන්න නියමිත වෙනස පෙරලිය කියන්නේ මොකක්ද කියන කාරණය සම්බන්ධව තමයි ඇත්තටම මම මේ කෙටි වීඩියෝ එකෙන් කල්පනා කරන්නේ පොඩ්ඩක් කතා කරන්න. ඒක තමයි හිතවතුනි මම හිතන්නේ මගේ මතක ඉතිහාසය තුලත් මම ඔය සාමාන්‍යයෙන් මට තේරෙන අවදී ඉඳලම සෑහෙන කාලයක් කියන්නේ ඔය ගොඩක් වෙලාට බජට් එක මං මුල සිට අග දක්වාම අහන කෙනෙක්. මෙවරත් මං එලෙසම ඇහුවා, ගියවරත් ඇහුවා. ඊට කලින් ආණ්ඩුවල ඇමතිවරු මුදල් ඇමතිවරු මේක ඉදිරිපත් කරද්දිත් මං සම්පූර්ණ බජට් එකම සාමාන්‍යයෙන් ටීවී ඉස්සරහට ගිහලා අහන කෙනෙක්. හැබැයි මට ඊටාම විශේෂයෙන් මං කියන්න කැමති මම මේ වගේ හෝම්වර්ක් කරලා ඇවිල්ලා බජට් ස්පීච් එකක් කරපු මෙච්චර හෝම්වර්ක් කරලා බජට් ස්පීච් එකක් කරපු අවස්ථාවක් මට මතක නැහැ. එහෙම මට මුදල් ඇමතිවරයෙක් මතක් වෙන්නෙත් නැහැ. මීට වඩා නම් තියෙන මුදල් ඇමතිවරු ඒ කට්ටිය ආර්ථිකයේ වෙනුවෙන් ඉපදුනා වගේ කතා කරන මුදල් ඇමතිවරු අපි දැකලා තියෙනවා. නමුත් මම හිතන්නේ නැහැ මෙවර මේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු බජට් එකේ මම හිතන්නේ ඒකේ අන්තර්ගතයේ කෙසේ වෙතත් අන්තර්ගතයේ අපිට වාසි අවාසි ගොඩක් දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. මේ වෙලාවේ ආර්ථික විද්‍යාඥයෝ අපිට වඩා ඊටාම ඒ සම්බන්ධව ප්‍රවීණව සාකච්ඡා කරමින් ඉන්නවා. ගොඩක් දේවල් කියමින් ඉන්නවා. ඒක නෙමෙයි මම මේ උත්සාහ කරන්න කියන්නේ මේ සම්පූර්ණ බජට් එක ඔබ නිකන් නැවත කොටස් වශයෙන් හරි සමස්තය හරි අහුවොත් ඔබට තේරෙනවා ජනාධිපතිවරයා කොච්චර අතර හෝම්වර්ක් කරලා තියෙනවද. ඒ හෝම්වර්ක් කරලා තියෙන බජට් ස්පීච් එක කරන්න පමණක් නෙමෙයි ඒකේ කරුණු සම්බන්ධවත් මම හිතන්නේ අපි සාමාන්‍යයෙන් ඔය මුදල් ඇමතිවරුන්ගේ බජට් ස්පීච් එකක් අහද්දී අපිට ගොඩක් වෙලාට තේරෙන එකක් තමයි ඇමතිවරයාට ඒක අර අපි කියනවා ඉනෝගරිකලි සම්බන්ධතාවයක් නැහැ. ඒකේ එයත් එක්ක ලොකුවට ඒක කර කරුණු ගොඩක් සෙට් වෙන්නේ නැහැ. සමහරලාට ඔහු ඒ ෆිගර්ස් කිව්වටම අපිට තේරෙනවා ඔහුට ඒ සම්බන්ධ ලොකු අවබෝධයක් නැහැ. ලොකු විශ්වාසයකුත් නැහැ කියලා. ඒක අපි දකිනවා පරණ ඇමතිවරු ඉදිරිපත් කරද්දී මුදල් අමාත්‍යාංශයෙන් හරි මහා භාණ්ඩාගාරයෙන් හරි ඒක ක්‍රම සම්පාදනය කරන කට්ටිය හරි බජට් එක හදපු කට්ටිය හරි මහ බැංකුවේ නිලධාරීන් හරි කියපු දේවල් නැත්තම් ලියලා දුන්නු දේවල් සහ හදලා දුන්නු බජට් එක ගොඩක් රට ස්පීච් එක කරනවා. සමහර දේවල් සම්බන්ධව ඒ කට්ටියක් දන්නවා. හැබැයි මම මේ බජට් එකේ දැකපු විශේෂත්වය තමයි A to Z මුල සිට අවසානයේ දක්වා ඒක ආරම්භය සහ සමාප්ති සටහන දක්වාම ඒ හැම කරුණක්ම මම හිතන්නේ හැම කරුණක් ඇතුළෙම මම ජනාධිපතිවරයා හිටියා. ඔහු විශ්වාස කරන දේශපාලනයක තිබුණා. ඒ හැම කරුණක්ම ආගන්තුක බවක් පෙවුන්නේ නැහැ ඔහුගේ කතාවට. ඒකයි මම කිව්වේ. ඔහු ඊටාම හෝම්වර්ක් කරලා මම කියන්නේ නැවත මම කියන මේ ස්පීච් කරන්න කරපු හෝම්වර්ක් එක පමණක් නෙමෙයි. ඒකේ අන්තර්ගතයට ඔහු කොච්චර මහන්සිලා තියෙනවද කියන කාරණේ ඊටාම මේකේ බජට් එකෙන් මම හිතන්නේ සුවිශේෂීව ජනාධිපතිවරයා මම හිතන්නේ මෑතකදී ඔහු සාමාන්‍ය කතාවක් කරොත් ඔය විපක්ෂෙත් කියනවා ආණ්ඩුව නාගන්න දේවල් ගොඩක් වෙලාවට සුද්ධ කරන්න ජනාධිපතිවරයා කතාවක් කරනවා කියලා. මම හිතනවා මෑත ඉතිහාසයේ ඔහු මෙච්චර ෂයින් වෙච්ච ස්පීච් එකක් මම හිතන්නේ මට මතක තියෙනවා කියලා මෑතකදී කරපු රූපණි සංවාද හරි මොකක් හරි ගත්තන් පස්සේ මම හිතන්නේ විශාල ෂයින් වීමක් මම හිතන්නේ පළවෙනි බජට් එක ඉදිරිපත් කරන මොහොතේ තිබුණු කොන්ෆිඩන්ස් එකට වඩා මම හිතන්නේ දෙවෙනි බජට් එක ඉදිරිපත් කරද්දී ඔහු සතුව තිබුණු කොන්ෆිඩන්ස් එකේ සම්බන්ධ වෙන විශ්වාසය ඒ හැම කරුණක් සම්බන්ධව ෆිගර් එකක් සම්බන්ධව සමහරව මැක්‍රෝ ලෙවල් එකෙන් සමහරව මයික්‍රෝ ලෙවල් එකෙන් ඔහු ඉදිරිපත් කරපු දේවල් සම්බන්ධව ඔහු වගකීමෙන් කරන ස්වභාවය සම්බන්ධව ඇත්තටම කල්පනා කරොත් මම හිතන්නේ විපක්ෂ දේශපාලනය සම්බන්ධව සෑහෙන විපක්ෂයේ ක්‍රියාකාරීන් සෑහෙන තැතිගම්මකට ලක් වේ යුතුයි. මම හිතන්නේ මට මේකෙන් හිතන්න තියෙන ප්‍රධාන කාරණා තමයි ඇත්තටම ඩවුට් එකක් තිබුණානේ ඔහු මීට කලින් ඇමතිකම් පොඩි කාලයකට ඇමතිකම් දරුවට ඒක මුදල් අමාත්‍යාංශයක් වගේ එකක් රටේ පාලනයක් වගේ දෙයක් කරලා තිබ්බේ නැහැ. සහ ඇත්තටම ඔය ෆුල් ටයිම් ජයිපේ දේශපාලනය කරන කට්ටිය අර විපක්ෂය කිව්වා වගේම තේ පෙට්ටි කඩයක්වත් නිකන් පොඩි කඩයක්වත් බුලත් විතර කඩයක්වත් කරපු කට්ටිය නෙමෙයි. ඒ නිසා ඔවුන්ට මේ කරන්න පුළුවන්ද කියලා සැකය විපක්ෂයේ නිර්මාණය කරමින් තිබුණා.
ඒක ඇත්තටම අපි තුලත් යම් ප්‍රමාණයක තිබුණා. ඔය කොච්චර අපි දන්නවා අපි මම සාමාන්‍ය පුද්ගලික විශ්වාස කරන ඔය කන්සෙප්ට් හදන කට්ටියන්ට ඒවා ඉම්ප්ලිමන්ට් කරන්න ලොකු අවබෝධයක් නැහැ කියලා. කියන ගොඩක් ඔය සංකල්ප වලින් පිරිච්ච මිනිස්සුන්ට ඒක ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කරන්න ගියන් පස්සේ ගොඩ මිනිස්සු අසාර්ථක වෙනවා. ඒතර ජයිපේ නැත්තම් මෙන්න මේ NPP එක මෙතෙක් කාලයක්ම කන්සෙප්ට් නිර්මාණය කරමින් හිටියා. සංකල්ප තමයි බෝ කරමින් හිටියේ, පැල කරමින් හිටියේ. ඔවුන්ට බලය හම්බුනන් පස්සේ ඒක කොහොම කරයිද කියන කාරණය සම්බන්ධව විපක්ෂය නගපු තර්කයම අපිත් යම් ප්‍රමාණයක විශ්වාස කරමින් හිටියා. ඒක ඇත්තටම ඔය කියන තරම් ඔය කටින් කරගන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි පළවෙනි බජට් එකට ස්පීච් එකට වඩා මම හිතන්නේ දෙවෙනි බජට් ස්පීච් එකේදී අපි තුලත් යම් සැකයක් තිබුණා නම් මම හිතන්නේ ආණ්ඩුව කෙසේ වෙතත් ආණ්ඩුවට සම්බන්ධව යම් චෝදනා සහ ඒකට අකාර්යක්ෂමතාවයේ සම්බන්ධව අපිටත් සෑහෙන ප්‍රමාණයක අත්දැකීම් සහ විවේචනයන් තිබුණා වුණාට මම හිතන්නේ ජනාධිපතිවරයා මේ ආණ්ඩුකරණයට ඉතාම ඉක්මනින් ඇබ්බැහි වෙමින් අනුගත වෙමින් ඒක කාර්යක්ෂම කරමින් ඉන්න එක ගත්තයින් පස්සේ මම හිතන්නේ විපක්ෂ සෑහෙන ප්‍රමාණයකින් මේ ස්පීච් එකත් එක බය වෙන්න ඕන කියලා මගේ කල්පනාව. යම් අදහසක් තිබුණා නම් තව ඔය ලබන මාසේ දෙසැම්බර් මාසේ ඊළඟ මාසේ 2028 මේ ආණ්ඩු පෙරලෙනවා කියලා හිතාගෙන හිටියට මම හිතන්නේ ඇත්තටම විපක්ෂෙම හිතනවා කියලා. ඒකට එහෙම කිව්වට දේශපාලන යම් අවබෝධයක් නැති කට්ටිය එහෙම කියන්නේ නැහැ. කියන්න පුළුවන් දේශපාලන නිසා කියන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ දේශපාලන අවබෝධයක් නැති එහෙම හිතනවා කියලා. ඇත්තටම අවංකව හිතන ප්‍රකාශ කළා මම හිතන්නේ නැහැ. ඒ කට්ටියත් කොහොමද දන්නා මේක අනිවාර්යෙන් අවුරුදු 5ක් යනවා කියලා. හැබැයි මම හිතන්නේ මේ ජනාධිපතිවරයා මේ ආණ්ඩුකරණයට මේ සූදානම් වෙන ප්‍රමාණය ගත්තන් පස්සේ ආණ්ඩුකරණයට ඇබ්බැහි වෙන ප්‍රමාණය ගත්තන් පස්සේ මේ ආණ්ඩුකරණයට ඔහු අනුගත වෙන ප්‍රමාණය ගත්තන් පස්සේ මම හිතන්නේ අත්‍තරම විපක්ෂය මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයකින් තැතිගැම්මක් ඇති කරගත යුතුයි කියන එකයි මගේ අදහස. මම හිතන්නේ අර 21 වෙනිදා තියෙන වැඩේටත් 21 වෙනිදා දින වැඩේ මම හිතන්නේ තනුක වෙන්න දිය වෙලා යන මට්ටමේම ස්පීච් එකක් ජනාධිපතිවරයා කරා. ඒක මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයකින් සාධාරණීකරණය වුණා. පහුවදා බජට් ස්පීච් එක ආරම්භ කරමින් විපක්ෂයේ ආර්ථික විද්‍යාව සම්බන්ධ නැත්නම් ආර්ථිකය කතා කරන්න විපක්ෂින ප්‍රධානම චරිතය වෙච්ච හර්ෂ විසින් සෑහෙන එකට ඔහු මොන අර්ථයෙන් කිව්වත් ඒක සෑහෙන සර්ටිෆිකේෂන් එකක් ලැබුණා ජනාධිපතිවරයාගේ මේ පහුගිය මාස කීප අතර අවුරුද්දකුත් නැහැ. අප්‍රේල් මාසෙදී ඉදිරිපත් කරායින් පස්සේ මේ දක්වා වෙච්ච ඒ මාස 8ක වගේ බජට් එකෙන් මැක්‍රෝ ලෙවල් එකේ මයික්‍රෝ ලෙවල් එකට වඩා මැක්‍රෝ ලෙවල් එකේ සාර්වාර්ථික මට්ටමේදී ඔහු ඒක හැන්ඩල් කරලා තියෙන ආකාරය සම්බන්ධව මම හිතන්නේ ප්‍රාග්ධන ශේෂය හරි දල ජාතික නිෂ්පාදනයේ පංගුව සම්බන්ධ වෙච්ච හරි බජට් එකේ අර ගැප් එක සම්බන්ධව පියවීම සම්බන්ධව හරියම ගත්තයන් පස්සේ මම හිතන්නේ ඒකයි මම අර කිව්වේ මේ මැක්‍රෝ ලෙවල් එකේ සාර්වාර්ථික මට්ටමේදී ඔහු සෑහෙන ඇචීව්මන්ට් ප්‍රමාණයක් බලාපොරොත්තු නොවුණා. හර්ෂගේ වචනෙලින්ම කියනවා නම් අපි බලාපොරොත්තු වෙන්නේ අපිට වැරදුනා. හැබැයි ඊට වඩා මේ කට්ටිය සාර්ථකව කරලා තියෙනවා කියන කාරණේත් එක්ක ඒ සර්ටිෆිකේෂන් එකත් එක්ක මම හිතන්නේ හර්ෂ වගේ කෙනෙක්ගෙන් ලැබුණු ඒ විපක්ෂයේ ආර්ථිකය සම්බන්ධව කතා කරන සියල්ලගේ මුදුන් මල්කඩ වගේ විශ්වාස කරන හර්ෂගෙන් එහෙම රිසල්ට් එකක් නැත්නම් ඒ වචනයක් ආවම පස්සේ මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයකින් ආණ්ඩුව ගොඩ යාමක් අතන ජනාධිපතිවරයා නිසා ආණ්ඩුව ගොඩ යාමක් සිද්ධ වුණා කියලායි මම විශ්වාස කරන්නේ. මේක ඇත්තටම මම නැවත එක තහවුරු කරන්න කැමතියි. ජනාධිපතිවරයා මේ සමස්ත රටමනේ මට තේරුනේ ඔහු සම්බන්ධව ඔහුගේ කතාව ඇතුලේ ඔහුට මේ සමස්ත රටේම සාර්වාර්ථික මට්ටමේ සහ මයික්‍රෝ සූක්ෂම ආර්ථික මට්ටමේ සහ සමස්ත මට්ටමෙන් සහ ඊට පස්සේ අපි ග්‍රවුන්ඩ් ලෙවල් එකට බැස්සන් පස්සේ ඒ මට්ටමේ තියෙන අවබෝධය උට නිකන් අතැඹුලක්සේ මේක තේරෙනවා. ඒකයි අර ඔහු එක වෙලාවක කියන එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැන් නායන්න කිට්ටු ඒකට අපි හදන්න ඕනේ. අනිත් පැත්තෙන් කියනවා මාතලේ මඩ මතකයි අර කූඹියන්ගොඩ පාරයි නුවර පාරයි සම්බන්ධ පොඩි බෝක්කුවක් තියෙනවා. ඒක අපි ටිකක් පුළුල් කරන්න ඕනේ මාතලේට ප්‍රවිෂ්ටයක් විදිහට ප්‍රවේශයක් විදිහට. ඒ වගේ චූටි දේවල් සම්බන්ධ පවා ඔහු කවුරුවත් කියලා දුන්න එකක් නෙමෙයි. ඔහුගේ ඇස් දෙකෙන්ම දැකපු ඇත්ත අත්දැකීම් ප්‍රමාණයක් කියනවා කියලා. ඒකයි මම කිව්වේ ඔහුගේ අර හෝම් වර්ක් කියන එක. මම හිතන්නේ මුදල් හැමදෙරකට එච්චර ඔය බෝකු ගැන පවා මතකයක් තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා අර බෙලෙක්කඩේ හන්දියෙන් තියෙන ට්‍රැෆික් එක සම්බන්ධව කියනවා. ඔහුට කොළඹ ගැනද මාතලේ ගැනද අනුරාධපුරය ගැනද ඊට පස්සේ ඔය කහතොඩුව ඉඳලා හයිවේ එක සම්බන්ධවද ගලගෙදර ඉඳලා කටුගස්තරට කොහොමද තියෙන දැන් ගලගෙදරින් ඉවරුණයින් පස්සේ හයිවේ එක ගලගෙදර සහ කටුගස්තර අතර කොහොමද මාර්ග පද්ධතිය සංවර්ධනය වෙන්න ඕනේ කියන කාරණු සම්බන්ධව ෆිගර්ස් නෙමෙයි. ෆිගර්ස් විතරක් නෙමෙයි. සංඛ්‍යා විතරක් නෙමෙයි. දැන් වෙන මුදල් ඇමතිවරයෙක් කිව්වා නම් ඒක සංඛ්‍යා විතරක් කියන අහවල් තැනට මෙච්චරක් අපි යෝජනා කරනවා කියලා කියන. හැබැයි ඔහුගේ කතාව ඇතුලේ ඒව සංඛ්‍යා වලින් එහාට ගිහිල්ලා ෆිගර්ස් වලින් එහාට ගිහිල්ලා ස්ටැටිස්ටික්ස් වලින් එහාට ගිහිල්ලා ඒක ඔහුගේ දෙයක් කරගෙන ඔහු කියනවා. මම හිතන්නේ ඒක තමයි ඒකයි මම කියන්නේ මම හිතන්නේ මේ බජට් ස්පීච් එක තරම් අර
තමන්ගේ කරගෙන ඇත්තටම දැනගෙන ඒ කරුණු වලට අවංක මැදිහත් වීමක් තියාගෙන ඒ කරුණු සම්බන්ධ ඇත්ත අවබෝධයකින් කතා කරන බජට් එකක් මගේ දැන් අපේ ඉතිහාසයේ අපි දැකලා නැහැ. ඒකත් එක්ක මම හිතන්නේ ජනාධිපතිවරයා කොහොමත් ඔහුගේ කතාවකින් පස්සේ යම් ප්‍රමාණයක ෂයින් වීමක් තියෙනවා ජනතාව අතර. මම හිතන්නේ මේක සෑහෙන පිම්මක් පැන්න. ඒකට පහුදා හර්ෂ දුන්නු සර්ටිෆිකේෂන් එකත් එක්ක මම හිතන්නේ සෑහෙන ගොඩ යamak ගියා. අර මම යෝජනා කරන්නේ විපක්ෂයට ඔබේ දේශපාලනය ඔබ කරනවා නම් මම හිතන්නේ ඔබටත් ඩවුට් එකක් තිබ්බා, අපිටත් සාමාන්‍ය ජනතාව වශයෙන් ඩවුට් එකක් තිබ්බා. මේකට ඇත්තටම ආණ්ඩුව බාරගත්තන් පස්සේ ඔය කියන මට්ටමේ කරගන්න පුළුවන් වෙයිද කියලා. මම හිතන්නේ ඊටාම සීග්‍රයෙන් මේක තීරුම් ගන්න ඕන කාරණේ තමයි මේ බජට් එකත් එක්ක ඊටාම සීග්‍රයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගත්තන් පස්සේ යම් පොඩි පසුගාමී තලයක හිමින් ගමන් කරනවා වුණාට ජනාධිපතිවරයා මේක ඊටාම ශක්තිමත්ව ඊටාම අවබෝධයෙන් සහ ඒකට අපි කියනවා ඉනෝගනිකලි මැදිහත් වෙලා සෑහෙන ප්‍රමාණයකින් මේ වැඩේ ගොඩ දාමින් ඉන්නවා. ආණ්ඩුකරණයට මම කියන්නේ මගේ වචනේ තමයි ආණ්ඩුකරණයට මේ කට්ටිය ඊටාම ඉක්මනින් අනුගත වෙමින් ඉන්නවා. ඩවුට් එකක් තිබුණා නම් මේ කට්ටිය කවදාවත් මේ වගේ වැඩක් කරලා නැහැ, පෙට්ටි කඩයක්වත් කරලා නැහැ, ආණ්ඩුවක් කොහොමද කරන්නේ, රටක් ගෙනියන්නේ කොහොමද කියලා මම හිතන්නේ මේ බජට් එකෙන් මම තේරුම් ගත්ත ප්‍රධානම දේ තමයි මොවුන් ආර්ථික කළමනාකරණය කිරීම සම්බන්ධව සහ ආණ්ඩුකරණයට ඊටාම ඉක්මනින් අනුගත වෙමින් ඊටාම කාර්යක්ෂමව අනුගත වෙමින් ඉන්නවා. ඒ අනුගත වීම මෙහෙම දිගටම අනුගත වෙමින් මේ වගේ ප්ලස් පොයින්ට්ස් රැස් කරගෙන ගියොත් මම හිතන්නේ විපක්ෂයට අවුරුදු 5කින් කල්පනා කරා නම් අවුරුදු 10කින් කල්පනා කරා නම් බලය ලබා ගන්න මම හිතන්නේ ඒක උන්ට තව ටිකක් ඉස්සර තව ටිකක් තල්ලු කරන්න එනවා වසර 10කට 15කට වගේ. ඒ හින්දා විපක්ෂය මේ ගැනයි මම හිතන්නේ මේ සම්බන්ධව තමයි විපක්ෂයේ සෑහෙන ප්‍රමාණයෙන් කලබල වෙන්න ඕනේ සහ කල්පනා කරන්න ඕනේ. මම හිතන්නේ අර ජනාධිපතිවරයාගේ මේ හෝම්වර්ක් කිරීම සම්බන්ධව ජනාධිපතිවරයාට ෆුල් ටයිම කෙනෙක් ඇත්තටම දේශපාලනික ෆුල් ටයිම කෙනෙක් රටේ නායකයා වීමේ තියෙන වාසිය සහ ඊට පස්සේ මුදල් ඇමතිවරයා වුණාන් පස්සේ ඒකේ තවත් ඒකේ තියෙන වාසිය තමයි මම හිතන්නේ ජනාධිපතිවරයාගේ කතාවෙන් අපිට පිළිඹු වෙන්නේ. ඔහු තවත් ව්‍යාපාරයක් කරන ගමන් එක්තරා කාලයක් මොකක් හරි බිස්නස් එකක් කරලා මොකක් හරි වෙන වෘත්තියක් කරලා පස්සේ දේශපාලනට ආපු කෙනෙක් නම් මම හිතන්නේ මෙච්චර ඒ කියන ෆිගර්ස් එක ඒ කියන අගයන් එක ඒ කියන ස්ටැටිස්ටික්ස් එක මෙච්චර සමීපව සම්බන්ධ වෙන්න පුළුවන්, මෙච්චර කන්ෆිඩන්ට්ලි කියන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. මේ හැම කරුණක් සම්බන්ධව එක මම අර කිව්වේ මාතලේ කූඹියන්ගොඩ පාර ගැන කියන ගමන් බෙලෙක් කඩේ හන්දිය ට්‍රැෆික් එක කියන ගමන් ඊට පස්සේ ගුරුවරුන්ගේ ප්‍රශ්න ගැන කියන ගමන් දුෂ්කර වැඩ කරන ගුරුවරුන්ට ගැන කියන ගමන් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගැන කියන ගමන් ඒ කිසිම කරුණක් අපි දැක්කේ නැහැ. නිකන් වෙන කවුරු හරි ලියලා දුන්නු නිසා කියනවා කියලා. ඒවා හැම එකකටම හැඟීමක් මිශ්‍ර කරමින් කියපු නිසා මම හිතන්නේ හුසෑන ගොඩ යමක් ඒ නිසාම ආණ්ඩුවට යම් ඉදිරි පිම්මක් පැන ගන්න අවස්ථාවක් තියෙනවා. යම් ඩවුට් එකක් ඇතරම තිබුණා නම් මේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය කිරීම සම්බන්ධව සෑහෙන ප්‍රමාණයකින් එක මිනිස්සු තුල සහ විපක්ෂය තුල නැති කරා කියන එකයි මගේ අදහස. ඉතින් තව මම ඉස්සරහට කල්පනා කරනවා මේ බජට් එකේ තවත් ඔය තියෙන කුඩා නැත්නම් අර මිනිස්සුන බලපාන හිතවතුන් බලපාන සමහර සිද්ධීන් සම්බන්ධව සාකච්ඡා කරන්න. ඒ නිසා මම නැවතත් ඔබට යෝජනා කරනවා subscribe කරලා අපේ channel එක තියාගන්න. අපි තවදුරටත් මේ බජට් එක සම්බන්ධව තවත් විවිධ ශේෂ්ත්‍රයන්ට බලපාන ආකාරය සම්බන්ධව සාකච්ඡා කරනවා. බොහොම ස්තුතියි.